නිරූපණ ශිල්පිනියක් වෙන්න ජීවිතේ හීන දැක්ක රැවටිලිකාර වංචාකාරයෙක් නිසා නිල් චිත්‍රපට ශ්‍රේෂ්ඨයේ කාමදේනුව වෙන්න සිද්ධ වුණ මියා කලීෆා. මිනිසුන්ට ජීවිතේ ප්‍රශ්නෙන්නේ එක දිගට. ඔබ දන්නවද මියා කලීෆා නිල් චිත්‍රපට ශ්‍රේෂ්ඨයේ හිටියේ හරියටම මාස 3යි. ඇය පෙනී සිටියේ නිල් චිත්‍රපට 11කට විතරයි. එක දවසක් ව්‍යාපාරිකයෙක් ඇවිත් ඇයව නිරූපණ ශිල්පිනියක් කරන්නම් කියලා. ඇයව රවටලා නිල් චිත්‍රපට ගිවිසුමකට ඇය සම්බන්ධ කරගන්නවා. ඒ ගිවිසුම නිසා ඇයට නිල් මැති කියලා. ඔබටත් ඔබේ ජීවිතේ වැරදිච්ච තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒවා ඔබේ ජීවිතේට කොච්චර දුරට බලපානවද කියන එකත් දන්නේ ඔබ විතරයි. ඉතින් එහෙම වෙච්ච පළියට ඔබට පුළුවන්ද ඔබේ ජීවිතේ මගහැරලා යන්න? මිනිසුන්ගේ මතකයේ සදාකාලික කැත නමක් හදාගත්ත මියා කලීෆා අද ක්‍රීඩා විචාරිකාවක් වශයෙන් වැඩ කරනවා. ඇය කලාකාරිනියක්. හොඳ කෝකිවරියක්. ජීවිතේ වරද්දගත්ත කාන්තාවන්ට හොඳ කාන්තා උපදේශිකාවක්. ජීවිතේ කොච්චර වැටුණා ෆීනික්ස් කිරිල්ලියක් වගේ ඇය ඇගේ ජීවිතෙන් නැගී හිටින්න පටන් ගන්නවා. ලෝකයක් ඉස්සරහා නම විනාශ කරගත්ත ඇයට නැගී හිටින්න පුළුවන් නම් ඇයි ඔබට බැරි? ඔබත් කරගත්ත ලොකු වැරද්දක් නිසා මුළු ජීවිත කාලෙම දුක් විඳින කෙනෙක් නම් අද ඉඳන් ඔබ ගැන හිතන්න පටන් ගන්න. අද ඉඳන් ඔබ වෙනස් වෙන්න පටන් ගන්න. මොකද ඔබේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට විතරක් නිසා.